හලෝ බොයිස් ඉතින් මොකද එන්නේ ඔන්න ඉතින් කාලයකට පස්සේ වීඩියෝ එකක් ගන්න තියෙනවා ඉතින් ලුසිෆර් ඉතින් මම හිතන්නේ සතියකට විතර පස්සේ හරි ඉතින් බොයිස් අද ගන්නලා තියෙන්නේ PC වගේ ෆාස්ට් ඉමෝට් මොබයිල් එකෙන් දාන හැටි ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට හරි බොයිස් ඉතින් අපි මුලින්ම Play Store එකට යන්න ඕන Play Store එකට ගිහිල්ලා ඕගොල්ලෝ ගහන්න GC Auto Clicker කියලා. ඊට පස්සේ උඩින් එන ඔන්න ඔය ඇප් එක ඕගොල්ලෝ ඒක ඉන්ස්ටෝල් කරගන්න. හරි බොයිස් ඉතින් ඔන්න මම දැන් ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා. ඉතින් අපි දැන් ඇප් එක ඕපන් කරමු. ඉතින් බොයිස් ඕගොල්ලෝ මේක මුලින්ම ලොග් වෙද්දි ඉතින් ඇඩ් එනවා වැඩි ඕගොල්ලෝ ඒක ගණන් ගන්න එපා. ඕගොල්ලෝ ඊළඟ සැරේ ලොග් වෙද්දි එහෙම වෙන්නේ නැහැ. ඉතින් බොයිස් අපි ඇප් එක ඇතුළට යමු. හරි බොයිස් ඔන්න මම දැන් ඇප් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ බොයිස් ඕගොල්ලෝ මැද ස්ටාර්ට් දෙන්න. ස්ටාර්ට් දීලා ඉවරලා උතන සිංගල් පොයින්ට් මෝඩ් එකේ ස්ටාර්ට් දෙන්න. ඊට පස්සේ බොයිස් ඔන්න ඕගොල්ලන්ට බාර් එකකුයි ඊට පස්සේ රවුමුකුයි එනවා. ඊට පස්සේ අපි දැන් ගේම් එක තුළට යමු මේක කොහොමද කරන්න කියලා බලන්න. හරි බොයිස් ඔන්න මම දැන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕන සෙටින් එකට යන්න ඕන. සෙටින් එකට ගිහිල්ලා ඉවරලා ඕගොල්ලෝ දාන ඉමෝට් එකට ඕගොල්ලෝගේ ඉමෝට් බටන් එක එතනට ගේන්න ඕන. දැන් මම මගේ ඉමෝට් බටන් එක උතන්ට ගෙනාවේ මම දාන්නේ ලොල් ඉමෝට් එක මගේ ලොල් ඉමෝට් එක දින්නේ ඔන්න උතන. ඔන්න ඔය වගේ ඉමෝට් බටන් එක ගාවට ගේනල් ඉවර වෙලා ඔය ඩීන් පාර රවුම තියෙන්නේ අන්නේ රවුම තියන්න ඕන උතනනේ ඉමෝට් බටන් එක උඩින්. ඊට පස්සේ බොයිස් ඒ රවුම බල ඉවර වෙලා ඕගොල්ලෝ ඔන්න උතන 100 තියෙන තැන ඕගොල්ලෝ එක දෙන්න ඕන. එක දීලා ඉවර වෙලා ඩන් දෙන්න. ඩන් දීලා ඉවර වෙලා උතන ඩන් දෙන්න. ඉතින් බොයිස් ඕගොල්ලෝ දැන් උතන ඔය බාර් එකේ තියෙන උඩ මේ බටන් එක ඔබන්න ඕන. එතකොට ඕගොල්ලෝගේ ඔටෝ ක්ලික් එක වැඩ කරනවා. PC වගේ ඉතින් ඕගොල්ලෝ ඉමෝට් දානවා ඊට පස්සේ බොයිස් ඔය ඇහැ මේ නිල් පාට රවුම අයින් කරගන්න ඕන නම් ඔය බාර් එකේ 4 වෙනි මේ ඇහැ ඔබන්න. එතකොට ඒක අයින් වෙනවා. ඕගොල්ලොන්ට ඔය බාර් එක පොඩි කරගන්න ඕන නම් යට තියෙන ඊතල 4 ඔබන්න. එතකොට ඒ බාර් එක පොඩි වෙනවා. ඊට පස්සේ ඉතින් ඕගොල්ලොන්ට අර බටන් එක ඔබලා ඉතින් ඊසි වගේ ඉමෝට් දාන්නත් පුළුවන්. මහ ලොකු දෙයක් නැහැ. ඉතින් කස්ටම් එහෙමනම් පාන්න පුළුවන්. ඉතින් PC කාර්යොන්ට ගහලා සුපිරියක් තමයි. ඉතින් ඕගොල්ලෝ මේකත් try කරලා බලන්න. ඉතින් කොහොම අතල්ලයක්ද තියෙන්නේ කියලා මේකෙත් කස්ටම් එහෙම ගහද්දි ඉතින් සුපිරියක් තමයි. හරි බොයිස් ඉතින් ඔන්න අදට ගෙනාපු වීඩියෝ එක ඉවරයි. ඉතින් කස්ටම් ගහන කොල්ලොන්ට මේ ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් subscribe count එක complete වුණා මම live වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් subscribe count එක complete වෙයි කියලාත් මං හිතනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් ගෙනාම ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මං ඕගොල්ලන්ගේ ලුසිෆර්